හෙලෝ යාළුවනේ ඔන්න අද දැන් මම ඉන්නේ කල්පිටියට ආවා ප්‍රීමියම් ඉන්ටර්සිටි හයරයක් අරගෙන ඇත්තරම බලන්න පාර කොහමද කියලා මම පට්ට කට්ටක් කාලා තමයි දැන් ගෙස්ලව දැම්මේ හොටෙල් එකට ඩූනා ටවර්ස් කියලා හොටෙල් එකක් තියෙනවා ඒකට ඒ කියන්නේ පාරවල් කැඩිලා සමහරක් පාරවල් හදනවා වතුර දාලා කොහොම හරි පාරවල් 3කින් දාලා තමයි මං කොහොම හරි අන්තිමට ආවේ කාර් එක ඉතින් ඇත්තටම යටත් වදිනවා යටත් ටිකක් වැදුනා මාරම කට්ටක් කාලාගෙන ආවා ඉතින් දැම්මා දැන් වෙලාව 4යි කාලයි ඇත්තටම 3යි කාල වෙද්දී එන්න තිබ්බා පැයක් පොරක් වුණා ඔන්න ඒ හයර් එකට මෙන්න වැටුණ ගාන 25යි 308යි අද දවසේ ඔන්න මගේ ටෝටල් එර්නින් එක 28යි 864යි ඇත්තටම ජර්මන් ගෙස්ලා දෙන්නෙක් අරන් ආවේ කපල් එකක් ඉතින් ඇත්තටම යාලා මට ටිප් එකක් දානවා ඒකෝ බලමු දාන ටිප් එක කීයක් වේද කියලා ඇත්තටම මාරම ගේමක් දීලා ආවේ මං හිතනවා ලොකු ටිප් එකක් දායි කියලා ඉතින් කියන්න බෑ මං හිතන්නේ ඇත්තටම ලිමිට් එකක් තියෙනවා ටිප් එක දෙන්න පුළුවන් මන් දන්නේ නැහැ කොහොම වේද කියලා බලමු මං ඊළඟ වීඩියෝ එකේදී කියන්නම් ඇත්තටම පට්ටම අමාරු පාරක ඇවිල්ලා තමයි මේ ඉන්නේ දැන් මං යන්න ඕනේ තාම ලන්ච් එක අරගෙනත් නැහැ හරි එහෙනම් අපි එහෙනම් අන්තිමට මං අවසානයේදී මං කියන්නම් කොහොමද කියලා අද දවසේ එයනින් එක හලෝ ඔන්න යාළුවනේ ඉතින් මම දැන් ආවා මීගමුවට ආවා මොකද නිගම්බොලට ආවා කල්පිටියට ගෙස්ලව දාලා දැන් වෙලාව 9:10යි වැඩක් වැටෙයි කියලා කොළඹට නැති වුණොත් ඉතින් MT යන්න වෙනවා මම අර කරපු ට්‍රිප් එක ගැන පොඩි ඩීටේල් එකක් දෙන්නම් මට ට්‍රිප් එකට ටිප් එක විදියට 1000ක් වැටලා තිබ්බා මේ තියෙන්නේ ඒක ප්‍රීමියම් ඉන්ටර්සිටි හයර් එක මේ ටිප් එක 1000ක් දීලා තියෙනවා කිලෝමීටර් 163.88යි කියලා තියෙන්නේ 26,308ක් වැටලා තියෙනවා ඉතින් ඊට ඉස්සෙල්ලා පොඩි අයර් ටිකක් කරා ඉතින් ඒක හින්දා ඉතින් ඒකේ ඉඳන් MT කිලෝමීටර් 100ක් විතර දැන් ආවා ඒත් ඇත්තටම පාඩුවක් නෑ මොකද ඉතින් ටිකක් ලොකු ගාණක් වැටලා තියෙන හින්දා ඉතින් බලන් ඉන්නවා කොළඹ පැත්තට යන්න පුළුවන් වෙයිද කියලා මීගමුවේ ඉන්නේ බලමු ඉතින් ඇත්තටම කියන්න ඕන දැන් ඉතින් මේ කරද්දි දැන් මම දවල්ට කෑවේ 5 මාරට විතර ඉතින් ඒක තමයි ඇත්තටම මේකේ හිතන තරම් සුන්දර නෑ කට්ටක් තියෙනවා කට්ට කන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් අපේ මහන්සි වෙන්නේ නැතුව නම් මේ දේවල් කරන්න බෑ කට්ටිය හිතන් ඉන්නවා මෙහෙමයි අපිත් ඉතින් වීඩියෝ දානවා මෙහෙම එව්වා මෙහෙම එව්වා කියලා ඒ වුණාට අපි දන්නෝ මේක කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කොහොමද මෙහෙම කරන්නේ කියන එකට අනිවාර්යෙන් කට්ටක් තියෙනවා කාටවත් කියන්න බෑ හැම දෙයකදී මෙහෙමයි අනිවාර්යෙන් ඔයාලා මොන ජොබ් එක කරත් මොන වැඩේ කරත් අනිවාර්යෙන් මහන්සි වෙන්නේ නැතුව සල්ලි හොයන්නත් බෑ ඒකේ ප්‍රතිඵලයක් ගන්න බෑ ඉතින් ඒකින්ද හැමෝටම කියන්නේ ඉතින් කරන ජොබ් එක කරන වැඩේ හරියට කරන්න අනිවාර්යෙන් වරදින්නේ නැහැ අනිවාර්යෙන් ඔයාලට හරියනවා ඉතින් මමත් ඉතින් මේ දැන් පොඩියට වැඩ ටික කරගෙන යනවා ඉතින් දවසට අනිවාර්යෙන් මගේ ටාගට් එකේ තියෙන ටිකට මම යනවා ඉතින් සමහරක් වෙලාවට රෑ වෙනවා එළි වෙනවා ඉතින් ඇත්තටම ලොකු කට්ටක් සමහරක් වෙලාවට වාහනේම ටිකක් කියලා නිදා ගන්නවා එහෙම තමයි ඉතින් අනිවාර්යෙන් ඉතින් එහෙම කට්ටක් කන්න නැතුව මේකේ ගොඩ යන්න බෑ ඉතින්
ඒකින්ද හැමෝටම කියන්නේ ඉතින් මහන්සි වෙන්න නැතුව බෑ අපිට ගොඩ යන්න. ඒකයි ඉතින් ඇත්තටම Uber Picme එකේ ඇත්තටම හයර්ස් තියෙනවා, හයර්ස් නැත්තේ නෑ. දැන් මට වැඩන හයර් එක. ඉතින් මේ වගේ හයර්ස් ඉතින් තියෙනවා නැත්තේ නෑ. ඉතින් හැමදාම නෑ. හැබැයි අනිවාර්යෙන් ඇත්තටම ලක් එකක් තියෙන්නත් ඕනේ. දැන් මම මැරින් ඩ්‍රයිව් එකට ගිහිල්ලා ගත්තේ මේ හයර් එක. ගිය ගාම මට වැටුණා හයර් එක. ඉතින් ඒ වගේ එතන මන් හිටිය මන් දැක්ක ඉන්නෝ 20ක් විතර. හැබැයි ඉතින් මට ඒ හයර් එක ආවා. ඉතින් ඒක තමයි තත්ත්වය. දැනුත් ඉතින් ඔය පොඩි හයර් වගේක් වදිනවා. ඒවනම් කරන්න බෑ. මං කොළඹට යන්න තමයි බලන් ඉන්නේ. නැත්තම් මම MT හරි යනවා. කොළඹට යනවා. මොකද ඉතින් මම රෙස්ට් එකක් ගන්න ඕනේ. මට ඉතින් ඇත්තටම අද දවසේ පාඩුවක් නැහැ. අද දවසේ මගේ ගාන වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් නිකන් යනවට වඩා මට මොකක් හරි කරගෙන යන්න තියෙනවා නම් ඉතින් තෙල් ගානක් හරි කවර් වෙන හින්දා මම බැලුවා තව පොඩ්ඩක් ඉන්න විනාඩි 15ක් 10ක් බලනවා. නැති වුණොත් ඉස්සරහට යනවා. එහෙම ගල්ලා මම පිළියන්දලට යනවා බෝඩිමට. ඉතින් ඕක තමයි තත්ත්වය මගේ. ඉතින් මේ වීඩියෝස් බලලා සපෝට් එකක් දෙන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහටත් හොඳ වීඩියෝස් මම දෙනවා. ඇත්තටම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කට්ටිය අහලා තිබ්බා මගේ අර වීඩියෝස් බලලා. ඔන්න කොළඹට එකක් වදිනවා. මෙන්න හයර් එක. ඔන්න මං ගත්ත හයර් එක. කෙලින්ම ඩිරෙක්ටර් උනේ 5000 ගානක හයර් එකක්. කෙලින්ම ළඟම ඉන්නේ. ඔන්න මම දැන් ඩිරෙක්ෂන් එක දැම්මා. එහෙනම් ඉතින් කොළඹට ගිහිල්ලා ළඟින්ම තියෙන හයර් එක කොළඹට ගිහිල්ලා එහෙනම් පිළියන්දලට යන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ගියා. ඔන්න යාළුවනේ ආවා. එහෙනම් දැන් ඉන්නේ කොල්ලු පිටියේ. නිගම්බොලින් හයර් එක අරගෙන කොල්ලු පිටියට ආවා. මෙන්න බලන්න කීයක් වැඩිලාද කියලා. මෙන්න 5300 ගානක් වැටුණා. දැන් ටෝටල් එක 35207යි. දැන් ටයිම් එක තියෙන්නේ අපිට ඩ්‍රයිවිං ටයිම් එක තියෙන්නේ විනාඩි 14යි. ඉතින් පිළියන්දලට හරියට වැටෙන එකක් අරගෙන යමු. එහෙනම් මෙතනින් අනිවාර්යෙන් තියෙන හයර් එකක්. ඉතින් මං එහෙනම් අන්තිමට පිළියන්දලදී කියන්නම් කීයක් එව්වද කියලා. දැන් වෙලාව 10:40යි. බලමු. අද ඉතින් දවස හොඳයි. 35ක් දැනට ඔයලා තියෙනවා. බලමුකෝ තව 1500 කැලක් කරගන්න පුළුවන් වෙයි. බලමු එහෙනම්. ඔන්න යාළුවනේ එහෙනම් වෙලාව 12යි. මං ආව බෝඩිමට. අදට කිලෝමීටර් 372.3ක් දුවලා තියෙනවා. අද මම හෙව්වා බලන්න 36යි 171ක් හොයලා තියෙනවා. අද දවසේ ඉතින් 372 දුවන්න ඇත්තටම මට තෙල් 5500ක් 6000ක් වගේ යන්නේ නැති. ඉතින් අද නම් ගොඩක්ම ලාභයි. ඉතින් මහන්සි අද ගොඩක්. අන්තිමට ඇප් එක ඕෆ් වෙලාම ගියා මේ බලන්න. එයාලම දැම්ම ඔෆ්ලයින්. මොකද පැය 12යි ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ පැය 12ක් මම ඩ්‍රයිව් කරලා තියෙනවා. මම අද 8ට තමයි පටන් ගත්තේ. ඉතින් දැන් වෙලාව රෑ 12යි 30171ක් හෙව්වා. ඉතින් Uber එකේ ඇත්තටම වැඩ තියෙනවා නැත්තේ නෑ. දැන් අද Uber විතරයි මන් දිව්වේ. මං සමරි එකක් ගේන්නම්. මේ සමරි එකේ ට්‍රිප්ස් 6ක් කරලා තියෙනවා. පොයින්ට්ස් 8යි පොයින්ට්ස් 10යි සෝරි. මේ තියෙන්නේ මගේ අද දවසේ ඉන්කම් එක. බලන්න මේ ඊයේ පෙරේදා ඔහොම ගත්තට පස්සේ මම මේ සතියේ හොයලා තියෙන දැනට දවස් 3යි
දවස් 3ට මං හොයලා තියෙනවා 76,236ක් දවස් 3ට. ඉතින් ඕක තමයි තත්ත්වේ. ඒකයි මම තව එකක් පෙන්නන්නම් අද මගේ ට්‍රිප්ස් ටික. මේ තියෙන්නේ අන්තිමට කරා 963ක මේ ළඟටම ආවා. ඊට පස්සේ මේක 5000 ගානක එක කිලෝමීටර් 41යි. මේ තියෙන 26,308 එකේ ට්‍රිප් එකක් 1000ක් හමුන ට්‍රිප් එකත් එක්ක කිලෝමීටර් 163යි. මේ විදිහට 500 ගණන් කිලෝමීටර් 1.1ට බලන්න 582යි 1.741යි පොඩි පොඩි වැඩ ටිකක් කර කර ඉන්න අතරතුර තමයි අර වැඩේ හම්බුනේ මට. මේ තියෙන්නේ උදේ කරපු හයර් එක 8:00ට තමයි මම පටන් ගත්තේ අද. 8:00ට තමයි ට්‍රිප් එක ස්ටාර්ට් කරේ. මොකද මම රිසර්වේෂන් එකක් අරගෙන තමයි කරේ. ඔන්න ඕක තමයි අද තත්ත්වේ. ඉතින් මම තව දෙයක් පෙන්නන්නම්. මගේ ඔයාලා හැමෝම දන්න එකක් තමයි බලන්න මගේ වොලට් එක. වොලට් එකේ බලන්න 43,975ක් තියෙනවා. මම ඇත්තටම වොලට් එකේ අන්තිම සතිය වෙනකන් ඉන්නවා කෑෂ් අවුට් වෙනකම් ඔටෝමැටිකලි අවුට් වෙන්න. එතකොට ඇත්තටම ප්ලස් වෙලා දීද්දී මං හිතන විදිහට ගොඩක් වැඩ වැටෙනවා. මම දන්නේ කොහොමද කියලා මයිනස් වෙන්නේ නැතුව ප්ලස් තියාගෙන ඉන්න පුළුවන් නම් මම ඒකින්ද කෑෂ් ෂෙයාර් ටිකේ එකතුවෙන් මැච් එකක් ගහලා අරකේ කාඩ් ෂෙයාර් වලින් එන ටික එහෙම එකතු වෙන්න දීලා අන්තිමට තමයි ගන්න. ඉතින් මම දන්නේ නැහැ ඔයාලා කොහොමද කරන්න කියලා. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. අපි ආයි දවසක හම්බෙමු ඉතින් වීඩියෝ එකකින්. අද ගොඩක් මහන්සි. ඉතින් කට්ටක් කන්න ඕනේ ඉතින් මේ වගේ මහන්සි වෙලා. නැත්තම් ඉතින් අපිට ගේමක් ගහ ගන්න බෑ. අනිවාර්යෙන් මහන්සි වුණොත් ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ආයි දවසක මම වීඩියෝ එකක් ගේන්නම්. මම කාලෙකින් දැන් මේ වීඩියෝ එකක් දාන්නේ. මොකද සමහරක් වෙලාවට වීඩියෝ කරගන්න විදියක් නැහැ. ඒ වගේම වෙලාවක් නැහැ. දැනුත් දැන් 12යි වෙලාව. හෙට ඉතින් සාමාන්‍යයෙන් 7:00ටවත් යන්න ඕනේ. බලමු අපි හෙට දවස කොහොම වෙයිද කියලා. හෙට පුළුවන් වුණොත් මම වීඩියෝ එකක් ගේනවා. පුළුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් ගේනවා. හැබැයි සමහරක් වෙලාවට වීඩියෝ එකක් කරන්න වෙන්නේ නැහැ. හරි එහෙනම් හැමෝටම ජය වේවා.